ලංකාවේ මානසික සෞඛ්‍ය ගැන කතා කරනකොට රජයෙන් අපිට නොමිලේ සෞඛ්‍ය සේවාවන් වගේම අලුත් ප්‍රතිපත්තිත් හදලා දීලා තියෙනවා. ඒත් මේ හැම දෙයක්ම අස්සෙන් අපි හැමෝටම එදිනදා දකින්න හම්බෙන කඳුළු කතාවක් තියෙනවා. ඒ තමයි තමන්ගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ගෙදරින් පැනලා ඇවිත් හරි, ගෙදර අතෑරලා ඇවිත් හරි, එහෙම නැත්නම් කාත් කවුරුත් බලන්න නැතුව හරි පාර තොටේ අසරණ වෙලා ඉන්න මානසික රෝග තියෙන මිනිස්සු. ඉතින් මේ විදිහට පාරවල් වල හරියට 100ක් නැතුව ජීවත් වෙන මිනිසුන්ට මොකද වෙන්නේ කියලා නිකමටවත් හිතුවද ඔයා? විශේෂයෙන් රැට තියා දවල්ටවත් තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතාගන්න බැරි තත්ත්වයක ඉන්න මේ වගේ මිනිස්සු අපේ සමාජයේ තියෙන මොනතරම් අකටයුතුකම් වලට වගේම අපරාධකාරයන්ගේ ගොදුරු වලට ලක් වෙනවද? එහෙම බලනකොට අපේ රජවල් වලින් කොච්චර නීති ප්‍රතිපත්ති හදලා තිබුණත් ඒ වගේ ඇත්තටම මේ මිනිසුන්ට ප්‍රයෝජනක් වෙනවද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. අද කතාවත් මේ විදිහට පාරක කාත් කවුරුත් නැතුව ජීවත් වෙන මිනිස්සු දෙන්නෙක් ගැන. මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. මේ සිද්ධිය වෙලා තියෙන ගලහ ටවුන් එකේ. මේකේ මේ පොළු අරන් ගහ ගන්න හදන්නේ මානසික කේස් එකක් තියෙන මිනිස්සු දෙන්නෙක් කියන එක පැහැදිලිනේ හැමෝටම. මානසික ලෙඩ දෙන්න ගහ ගන්නකොට වටේ ඉන්න මිනිස්සු hina වෙවි ඒක දිහා බලන් ඉන්නවා. ඔයාලත් සමහර විට දැකලා ඇති සමහර ටවුන් වල ඉන්න අඩු මොළ තියෙන මිනිස්සු මේ වගේ මානසික දුබලතා තියෙන මිනිසුන් අවුස්සලා කාලකන්ණි සතුරක් ලබන විදිය. මේක අපේ රටේ සමහර මිනිසුන්ගේ තියෙන මහා කැත ගතියක්. නිකමට හිතන්නකො මේ මිනිසුන්ට ගෙදරක් තිබුණා නම් පවුලක් හිටියනම් මේ විදිහට පාරක ඉන්න හිතක් පපුවක් නැති මිනිසුන්ට විහිළුවක් වෙන්න දෙන්නේ නැතුව ඉස්පිරිතාලයකට අරන් ගිහින් බෙහෙත් කරනවානේ. ලංකාවේ හැටියට මානසික ලෙඩක් කියන්නේ පවුලේ කට්ටියටත් එක්ක ලැජ්ජා හිතෙන විදිය දෙයක්. ඉතින් සමහර දරුවෝ තමන්ගේ අම්මලා තාත්තලා පවා පාරට අතහැරලා දානවා මානසික ලෙඩක් කියලා දැනගත්තම්. අනික තමයි ගොඩක් වෙලාවට ගමක ජීවත් වෙන පවුලක කෙනෙක්ට මෙහෙම අසනීපයක් වුණාම බෙහෙත් ටිකක් ගන්නවත් විදියක් නැහැ. මොකද රජයේ ඉස්පිරිතාලෙන් නොමිලේ බෙහෙත් දුන්නට දවසේ රස්සාව දාලා ලෙඩාව බෙහෙත් ගන්න එක ගියොත් අනිත් දවසේ කන්න බොන්නවත් නැති වෙන විදිය ආර්ථිකයක් තියෙන මිනිස්සුත් අපේ රටේ ඉන්න නිසා. හරියට කන්න බොන්නවත් නැති මිනිසුන්ට ගිහින් බෙහෙත් ගන්න සල්ලි නැහැනේ. ඉතින් අසනීපේ වැඩි වෙලා ඉබාගාතේ ඇවිදන් මේ විදියට කන්න බොන්න මොනවා හරි හොයාගන්න පුළුවන් තැනකට සෙට් වෙලා ජීවත් වෙනවා. මොකද මේ වගේ අයව ගෙනිහින් නවත්තලා ප්‍රතිකාර කරන්න තරම් අපේ රටේ පුනරුත්ථාපන මධ්‍යස්ථානත් නැහැ. ඉතින් නොමිලේ බෙහෙත් දුන්න ප්‍රතිපත්ති හැදුවා කියලා මේ වගේ පාරවල් වල අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ඇත්තටම සහනයක් හම්බ වෙනවද කියන ප්‍රශ්නේ තාමත් තියෙනවා. මේක ගැන ඔයාලගේ අදහස මොකක්ද? මේ මිනිස්සු වෙනුවෙන් සමාජයක් විදිහට අපිට කරන්න පුළුවන් මොනවද? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ හාලිය YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.